ඕබන් ඔය දැන් උඹලා ඉල්ලන සූන් මේ ඉන්නේ වරේ. ඔයාව ඉල්ලන හින්දා දැන් ඔයාට කස්ටම් එක දෙන ඔයා දැන් BR ප්ලේ කෙනෙක්නේ. ඔයාට වන්නොස්කෝ පුළුවන්ද? පුළුවන්. ගහලා දෙනවද කලින්? ඌර බඩුවරට ගන්නවා ගෙන බම්බු ගහලා දාන්න එපා. ඔය හොඳයි ඈ හොඳට ගහනවා ඉතින් මන් දන්නේ නැහැ. ගහනවා නතු කලිත් ගැහුවා. නතු ගැහුවේ නැද්ද බම්බුත් එක වන්නොස් සම්ඥා? අනේ ඉතින් මේ ඔබ ගහනවා නම් ගහපන් ඈ. නතු. මේ මොනවා සූන් ගියා. පරමාර්ථික යාළුවද කොහෙද බං? මේ මූ මචං. Hello සූන්. ඔයා PCද? ඒතකොට සූම්ද මොබයිල්? නෑ. සූම් PC. සූම් මොබයිල්. සූම් නම් ගේමින් එක කරන්නේ. ඉන්න අන්තිමට එම් අකුරේන ඩයල් එක මොබයිල් එන් අකුරේන ඔයා PC. එයා PC. ඔයා මේ මම සූම් කවුන්ට් ප්ලේ කරන්නේ මම ඕක ඇත්තටම පොඩ ඕක සූම්ගේ. ඒ කියන්නේ ඔය එම් අකුර තිබ්බ එක්කෙනාගේම account එක තමයි ඔයා නම වෙනස් කරලා තිනවා එන් අකුර දාලා. නෑ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේම කරන්න බෑනේ මෙහෙ වෙලාව පාන්දර අරයා තිනවන්න 1:40යි ට්‍රැක්ටර් පැනලා ආයෙ පැනලා මට මගේ ඇසුත් එක්ක දන් හරි බ්‍රෝ මෙහෙමයි ඔයාවනේ දැන් ගෙන්නන්න කියලා තියෙන්නේ නේ ඔයානේ දැන් මේකෙන් ගහන්නේ නේ උතර ඔයාගේ නේම් එක මොකද්ද මම ලීඩර් TDM ලීඩර්ද නෑ මැක්ස් පේන් ලීඩර් හරි මෙහෙමයි හරිද ඔයාව ඉල්ලන හින්දා දැන් ඔයාට කස්ටම් එක දෙන ඔයා දැන් BR ප්ලේ කෙනෙක්නේ ඔයාට වන්නොස්කෝ පුළුවන්ද පුළුවන් ගහලා දෙනවද කලින් ඕකේ මගේ ලයිව් බලලා ඇතිනේ එහෙනම් ඔය අනිත් වන්නොස්පෝ වගේ නෙමෙයි මගේ ලයිව් එකේ ගහන්නේ බෑ හරි දැන් වයිටි ළමයි කෝ දැන් ඕන් ඉල්ලපු කෙනා ඇවිල්ලා දැන් උඹලා ආයේ දැන් ඒ පාර අල්ම යන්නත් දානවා ස්ට්‍රෙස් බ්‍රෝ මෙයාව නෙමෙයිද ගෙන්නන්න ඕනේ දැන් ඔයාලට සූමුත් ගණන්කෝ බා ඉන්නවනම් ස්කොට් දාන්නේ ඉන්න පොඩේට මම ආයේ ගෲප් එක හදලා ගන්නවා මේ මොන TTP වලට උඹලා ඇයි බං මට මෙහෙම කරන්නේ ඇයි බං උඹලා මගේ මනස මෙහෙම විකෘති කරන්නේ දැන් බලහන්කෝ ආයෙ ට්‍රැක පයින්නවනේ බං මෙහෙම වෙලා බං බඩෝ සිරාවට මම ජපාන් ඉන්න පිටට උන්ගේ මට්ටමට වැටෙන්න බෑ මේ බලපංකෝ ඉතින් මේ දෙන්නම PC නේ බං උඹලා මගේ ට්‍රැක පන්නන්න එපා දැන් මෙතනින් කවුද මොබයිල් ගහපු එක ආවෝ ගහන එක මට කියපන් මේ account එකේ ඔරිජිනල් ඕන මොබයිල් ඔය සූන්ගේ එන්න අකුර තියෙන කෙනාගේ අවසානයේ හරි පොඩ්ඩක් ඉන්නකෝ දැන් මේ මගේ ලයිව් පාරිභෝගිකයන් හරිද සභාව වෙන්න මගේ ලයිව් විවර්ස්ලා හරිද සජීවී විකාශී නරඹගෙන ඉන්න හරිද ඔබතුමාන්ලා ඔබ තුමියන්ලා මට කියන්නකෝ දැන් මගේ වම් පැත්තේ ඉන්න එකාද උඹලට ඕනේ දකුණු පැත්තේ ඉන්න එකාද ඕනේ කියලා දැන් මොබයිල් එකක් නෑ මෙතන මේ දෙන්නම PC බලහන් මේ පරිගණකේ අයිකන් එක පෙන්නනවනේ දැන් උඹලා ඉල්ලන්නේ මොබයිල් එක්කෙනාද නැත්නම් මේකෙන් හෝ කාගේ හරි account එකකින් දැන් මේ දෙන්නගෙන් ගහන්නේ කෙනාගේ PC කෙනාද හරිද අයියෝ මේ බලහංග මුන් දෙන නිමුණු දෙන්නේ කගේනේ බා හොයන්න බෑනේ දැන් මෙතන මොබයිල් ගහලා PC ගහන කවුරු හරි එකෙක් ඉන්නවද ගියන් ඔක්කොම කලින් නෑ එමකින් නෑලු දැන් මට කියපල්ලා උඹලා මම මෙතනින් දෙන්න ඕනේ අවසානට අල් මයන්න තියෙන සූම්ටද නැත්නම් අල් නයන් අල් නයන සමනේ මම සම වෙන්න එම් අල් පොඩ්ඩක් නා සිංහල ඉංග්‍රීසි පැටලෙනවනේ බා එන්න අකුර තියෙන සූන්ටද මට එකක් කියපන් මොබයිල් එකෙක් නෑ අර බං අර ටෙනිසන් කුරේට බිත්තර අර කාටද බං අර බිත්තර ගේන්න දීලා මේක තමයි මේක වගේ සීන් යන්නේ දැන් උඹලා කියන්නේ ඕ අනිත් බිත්තරේ ආපුවා මේක තමයි මේක දැන් කොයි සූම් මූ තමු දැන් මූ මචං PC නේ බං මේ කොල්ල දෙන්නම PC
දැන් කෝ සූම් මොබයිල් සූම් කෝ ඌ තමයි මේ ඉන්නලු අනේ ආච්චිට හික්කඩු ඵලයන් දැන් මේ PC නේ බා බල මේ දෙන්නේ මොබයිල් සෝන් එක සෝන් ගේම් එක ප්ලේ කරන්නේ නැහැ දැන්. අර ඒ කවුන්ට් එක කෝ බා ඒක තමයි. තමයි මේකලු බා අයියෝ ඒ කවුන්ට් දැන් ප්ලේ කරන්නේ මම. ඇයි මෙහෙම නව නිංගිරා වැඩ කරන්නේ දැන් පොඩ්ඩක් ඉන්නකෝ දැන් මේ කට්ටි ඉල්ලන zoom ගේ account එක කාගාවද දැන් මේ දෙන්නගේ ගාව තියෙන්නේ කාගාවද මං ගාව. මොකද්ද zoom අල්ල යන්න තියෙන එන්න අකුර තියෙන කෙනාද ඔව්. එතකොට මේ zoom කවුද කියපන්කෝ මේ zoom තමයි zoom අයිස් එකනේ. zoom PC ප්ලේ කරන්නේ. ඔය කියන්නේ. අපේ දැන් PC ගන්න. එතකොට මෙයා ඇවිල්ලා ඔය දැන් මේ සඳුට ලයිව් බලන් ගහන කෙනා නෙමෙයිද ඔව්. එයානවා. ගේමින් සඳු පිහිටයි කියලා ඒ තමා මචං සජීවී ප්‍රහාරකයා ඔයා ඇවිල්ලා පාඩුවේ රීජන් එකක් කරන් ඉන්න ප්ලේයර් මාත් ඉන්ටර්නෙට් ලෑනක් තියෙනවා. ඔබතුමාද දැන් එතකොට මේ කට්ටිය ඉල්ලන්නේ දන්නේ හරි දැන් ඔබතුමාට වන්නොස්පෝ පුළුවන්ද කියන්නකෝ පුළුවන් දැන් ඔන්න මේ ඔයාලා ඉල්ලන සූම් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හැබැයි පොර PC හොඳේ බොයිස් මොබයිල් එක්කෙනෙක් නම් නෙමෙයි මේ. ඒ මොබයිල් සීන් එකේ ඉන්න කෙනාගේ account එක තමයි දැන් මේ අල්ල යන්න තියෙන්නේ. එන්න කර තියෙන්නේ. හරිද? දැන් මේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. හරිද? කමක් නැහැ. දැන් මම zoom ISI කියන කෙනාට දැන් කස්ටම් එක දෙනවා. හරිද? PC. හරිද? මොකක්ද දාලා සීන් එක? zoom ISI. එනවාට කස්ටම් එකක් දෙන්නම්. හරිද? පාඩ උන් ලීඩර් දෙනවා කස්ටම් එක හදන්න කස්ටම් තියනවද? ඔව්. හරි. headshot on only mode දාන්න බෑ. only අපට උඩු. හරිද? එතකොට වාඩ පුළුවන් ඕන ස්කිල් එකක් යූස් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. level 4 vest එක දාලා level 2 helmet දාලා level 4 vest එක දාන්න. තව කට්ටිය මේ ලයිව් එක බලනවා try කරනවා ඉතින් කොල්ලෝ යාලටත් දෙන්න ඕනේ. zoom ISI අපි ඔන්න ඔයා මම නම් මට ඕන එකකට ගහන්න පුළුවන් නේ දාගෙන. එහෙම තනි අයිතියට ගහන්න බෑ මචං. හරිද? ඒ හින්දා මේ තව අට්ටි ඉන්නවා යාලත් එක්ක සහයෝගයෙන් ගහන්න ඕනේ. හරිද? නැත්තම් හැමදාම එකම සෙට් එක ඇවිල්ලා පැන ගහනවා දුත් කොල්ලොන්ට එන්නත් නෑ හැමදාම එකම එක. එහෙම බෑ බ්‍රෝ. හරිද? පාට ආයෙනවනම් ඇවිල්ලා ටීම් කෝඩ් එකක් දාන වෙලාවට ඇවිල්ලා try කරලා ගහන්න පුළුවන් මචං. හරිද? එහෙම තනි ඔයා එහෙම කමෙන්ට් කරන්න එපා. ඇයි මාව කික් කරේ? එහෙම සෙරොක්ස් දාපංගෝ කියලා එහෙම කියන්න එපා. මම කියනවනේ අලුත් කොල්ලෝ එන්න. ගහපු අය එන්න එපා. මොකද මචං ගොඩාක් කොල්ලෝ try කරනවා උන්ට එන්න device නෑ හොඳ connection නෑ. ඒතකොට connection එක හොඳට තියෙන එන්න පුළුවන් එක හැමදාම රින්ග ගහලා යන්න. කරා. හරිද? දෙන්නනේ බයිට් අපහසු කරනව නෙමෙයි ඉතින් හරිද ඒක තේරුම් ගන්න එහෙම කමෙන්ට් කරන්න එපා නිකන් තනි මතයකට මොකද අපි කොහොමත් එක්ක ලයිව් එක කරන්නේ ආත්මාර්ථතාවයෙන් දැන් ඔන්න බලපන් කමෙන්ට් කරපන් කෝච් චියර් එක YT පැත් දෙන්න එපයි දැන් ස්පෑම් කමෙන්ට් YT පැනල් ෆෝම් කරනවලු ඉතින් බලු කොපිමනේ දැන් chat එකේ දැම්මේ YT විතර යෝග දාලා තියෙන්නේ ඒ ඌ ස්පෑම් කරලා අවධානය ගන්නවා අර මෙහෙමයි මේ මට නම් එන්න එපා හරිද පැනල් හරි මොන හරි ගහනවා නම් මට කියන්න එපා මේ මෙච්චර දෙයක් කරලා හරිද අමුණාර ඉන්දියන් කාර්යය මොන හරි එකක් කියනකොට නම් මමත් ඒක සෙල්ෆ් කරලා මට නම් ඉස්සරහ මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. අලම තමයි කිව්වේ. මෙහෙමයි සඳුට ගහන හින්දා පැනල් කියනවා කියලා කියන්න එපා. පැනල් ගහනවා නම් ඔයාලට මෙයාලව හැම් වෙලා ඇදින මැච් වල හරි මොනාගේ හරි ඒව ප්‍රූෆ් තියනවා නම් ඒව දෙන්න. වහුගේ කාලේ. අපි ඉතින් මචං කන්ටෙන්ට් එකක් හදා ගන්නවා මචං එහෙමයි කියලා බං මේ ලයිව් වෙන විලාවට ස්පෑම්
මොකක්ද කියන්නේ ස්ක්‍රිප්ට් ගහගෙන මේ මොනවාරි වරගෙන ඉන්නේ ලයිව් එකට. මං කරන්නේ වන් නෝස් පොවනේ බා. හැමදාම ඉන්නේ එක එක ටීම් කෝඩ් වලින්. එතකොට හැකෙක් ඇවිල්ලා මගේ ලයිව් එක ගහපු ගමන් පැනල් ෆෝම් කරනවා කියලා මට බයින්න තරම් අමාරු කෙනෙක්. මොකද මම කරන ඉවෙන්ට් එකට ඉන්නේ හැමදාම එන එකෙක් කො ඈ මේ හැමදාම එක නෙමෙයි. මේ ලයිව් බලන අය ටීම් කෝඩ්. එතකොට හැකෙක් මෙතන හෝ හම්බෙන්න තියෙන සම්භාවිතාව එක මචං 50 ඔතන්නේ මූ හැක්ද නැද්ද කියන එක මේ පිළිතුරක් ගහලා පොඩ්ඩක් අපිට සම්දෙන්න. හරිද උඹ මොන බල්ලා කියන්න පුළුවන් නම් මම මේ ජපත් එන්නෙත් නැහැ මම ලයිව් දාන්නෙත් නැහැ මම දේවාලයක් දාගෙන ඈ ළමයි නැති අත්‍තර ළමයි තමයි මට්ටමට වැඩ කරන්නේ. හරිද මොකාද ස්පෑම් කරන එක ගහපන් උත් දෙන්න තියෙන්නේ. ඉන්දියාවේ කාගේ ඉන්දියන් අර කවුද බං උගේ නම ආර්යා පාර්ට් 2 බං මේ ඔය ස්පෙක් එකේ ඉන්න අල්ලි උඹගේ මයික් එකකින් මට ඇහෙනවා මචං උඹ නිකන් ඇවිල්ලා සැන කෙලියක වැසිකිළියේ ඉන්නා වගේ මට ඇහෙන්නේ හරිද ඕක පොඩ ඕෆ් කරගන්න ඉන්නක බොහොම ලස්සන වෙලා මේ මල්ලි මේ තාසයි වගේ Target ko sa atin, pero na yung parang Tahan ko, oh my god Oh, may ko lang tingnan ko pati Boom, sadu ko Tapi jago ka dito ba? Pero may yakaw, kita na, paano mo na? Ano spawn yun? Ayo ba? Triple kill Muna, surhatak ka na dahil lang kage Ara, enemy kala diba ang awil lang yun බල මගෙන් අහන ගුලි කාලා දෙන්න කියලා. මේ මුන් හතර දෙනාගෙන් අහපන්. කොම්බව තනියෙන් ගියා නම් එකක් හරි ගහනවා මොකද. දැන් ටැග පැනගෙන ඉන්නේ පාදර දෙකයි හරිද වෙලාව. බල මේ ටූන් එකේ දැන් බල මම දන්නවා ජීවිත කරන වෙලාව රැට ඔය මොකක් හරි ගෲප් එකක් අතර ඉතලා මොකක් හරි ජිගි ජිගක් අල්ලගෙන අප මේ දප්පනේ දාලා කෙල පෙරන් නිදා ගන්න යන වෙලාව. හරිද? DF Dilshan Noni බැඳගනින් ජනිත් තනියම ස්පෑම් කරන්නේ නැත්නම් ඔබට පේන්නේ නැත්නම් මිනිස්සෙක් ප්ලේ කරනවා අර මුළු ප්ලැට්ෆෝම් එකක් මෙන්ෂන් කරලා තනියම මෙන්ෂන් කරන් හරියන්නේ නැහැ අතවහම වරින් ටීම් කෝඩ් එක දැම්මොත් නැත්නම් මේ chat එක ඉස්පෙක් කරලා දෙන්න තියෙන්නේ මොකද බයි ජනියා වයි ගස්පමුද ඔබ අහපන් ජනියාගෙන් ගිහිල්ලා මම එකේ ගවට වන්නෝපන් ගන්නේ දාලා ඉතන ආස්ත ගක්කෝ යසුමි දුව අද පටන් ගත්තේ හරු යසුමි දිගටම නිවාඩුවක් තියෙන සතියක් විතර හැබැයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැහැ ලයිව් දාගන්න බලහංගෝ මං අවාසනාවක මහත කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ජපානයේදී තවත් දෙපාර්ට්මන්ට් එකකට මාරු කරගන්නවා නම් උපරිම සති 3ක් වගේ යනවා යාළුවේ ඉතින් මාසයක් වගේ යයි මට අලුත් දෙපාර්ට්මන්ට් එකට මේ තියෙන කනෙක්ෂන් මාරු කරගන්න ජපානය කියන්නේ මේ හරිම බිසි රටක් නේ. හරි අමාරුයි ඒ වගේ දේවල් වලින් මට වැඩේ කරගන්න. ජපානය උනත් අම්මඩ ගන්න මේ ගන් ස්විච් පාරන්නක් දෙනවා බස බරටම ඕසෙක් PC මු හෙල්මට් දාලා අඩෝ ලෝඩ් පකීරගේ අඩෝ ගලවපන් ඔය ලැජ්ජයි. ඌමේ හෙල්මට් දාගෙන පකීරගේ ගිහිල්ලා ගන් ස්විච් ගහනවද බා? අඩෝ අල්ලි මල්ලි මේ නත් ලයිව් එකක් ගෙන්නන් ඉස්සරහට ඔය රටවලින් ඔයාලා පොඩ්ඩක් සතුරු කරලා ගන්න. First blood හොඳයි ඈ හොඳට ගහනවා ඉතින් මන් දන්නේ නැහැ ඉතින් PRCS දෙකම තරනේ උන්නේ නේ මම ඔයාගේ රසිකයෙක් මම දැක්ක ඔබට මේ අර සජීවී ප්‍රකාශකයා කියලා සජීවී ප්‍රහාරකයා කියලා කියපු පදම් කෑල්ල අරගෙන මූ TikTok එකක් හදලා ඒක හෙනම views හෙනම likes වා
මටත් ඒක ඔටෝ සජෙස්ට් වුණා බා. අන්ට කමෙන්ට් කරන්න අර බැරි වුණා මම D2H MVP Alvin thank you donations වල අරිගපු දැන් දැක්කේ පාපෙත් යන්න පුපුර ඔවට විනාශ කරන්න මේ කකුල් දෙකේ ලේන හරපේනකන් හිටගෙන වැඩ කරලා ඉස්පා ගානේ නම් යන්නේ අයියා Double kill. දෙකුත් නෑ First blood. අර හෙල්ත් එක එකපාරටම ලෑන්ඩ් මාස්ටර් එකක් ෆෝම් කරනවා වගේ වුණා මට. අවුද කියලා ලෑන්ඩ් මාස්ටර් එකක් ස්ටාර්ට් කරනවා. මේ මූ මචං අර මේ මොකද උගේ නම ආර්යානේ බා. මූ ආර්යාගේ එකෙන් ගහුවෙත් මූද කොහෙද බා? Double kill. Triple kill. සඳු කියලාද කියන්නේ? ඊමේල් ළමයි ලබන මාසේ හම්බෙන ජෙම් ප්‍රමාණය අඩු වෙයි. උත්සාහනට තමයි ඊළඟට ජෙම් දෙනවා කියලා තියෙන ගරීන. ඉන්න ජෙම් ප්‍රමාණය අඩු ඒ මූ එකට පහයි මූ හොඳයි බං අර ඉන්දියන් ආර්යයාට වඩා. මූ නිකන් බාර්යා වගේ ගහනවා. අර ආර්යා වෙච්ච වෙලේ මූ අපේ උඩ ඉන්න වාර්යා පිට ඉන්නවා බාර්යා. ඒක තමයි බාර්යා. එක සෙට් වෙලා උට වගකීම් බාර දීලා කාස්ට් වෙනවා. ඒකට කාස්ටින් වගකීම් විතරනේ. කවුද කියහක් වර 20ක් යව නැමිලේ නඩෝ. මේ ගුණා සූන්ගේ Blood. පරමාර්ථික යාළුවද කොහෙද බං? Double kill. මොකක් එකක් ගහනවා. උඹට බඩුවරට ගන්නවා කියන්නේ බං. මොක ගහලා දාන්න එපා. අනාවට රෝස් ටැක්ස් එකක් ඇදිලිද කොහෙද බේරිලා තියෙන්නේ. පැට්ටෙක් කෑ එකකින් මෙදී රියල් ප්ලේයින් නම් ඉතින් එහෙම ෂෙයාර් කරන්නත් බෑ. මොකද රීජන් එකේ BR CS දෙකම උත්තර ගාලා තියෙනවා. MVP D2H මොසා අනුකත ගොනිතෙන් සොරට මේ බරහත් බා. උඹ සඳු සඳු ගැහුවේ නැද්ද බං පුත් එක වන්නෝ සම්යක් අඩෝ එහෙම වෙබ්සයිට් එකක් හදන්න ඕනේ use easy thing ඊට පස්සේ පදේ හගන්න දෙනවා views කන්න මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා පැනල් කාඩියෝ පෝම් කරන්න එපා ඔබ views ඕන නම් කීපා views හිගන්නෙක් එන්න එපා නේ අනේ ඔසාන් ප්‍රමුදිත මේ නවත්ත බං බං ආතල් ලඩි උඹ කිය බලහන් උගේ කමෙන්ට් විතරයි ප්‍රමුදිත මේ උඹ නිකන් අර වක්කඩ වගේ චමුදිත වෙන්න හදන්න එපා chat එකේ අත්තම් පිටින් ඕක First blood. අර හේ දිල්චාන් ඕනෙලු අර TikTok එකේ කික් දාන උට රස්මික ඕනෙලු ඊට පස්සේ අඩෝ මම ෆෝන් එක නෑ මම ෆෝන් එක නෑ මොනවද බම් මේ ගන්න වෙලා Double
Double kill. One of the last player, bro. Last player. You are right. Bye bye. See you, bro. Bye bye. Bye bye. Bye bye. Triple kill. Hey man, මේවට තමයි දේවල් කටවල් කියන්නේ. දැක්කනේ. බලා ගන්න අද්දුටි ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඔයාලටත් මගේ සේවාව ලබා ගන්න ඕන නම් හැරගිය සැමියා ගෙන්වා ගැනීමට, හැරගිය බිරිඳ ගෙන්වා ගැනීමට, ඉන්න ගෑණිගෙන් එලවා ගැනීමට, ඉන්න මිනිහා එලවා ගැනීමට, දරුවෝ උපත් නැති කට්ටියට දරුවෝ උපත් ලබා දීමට අම්මන වැඩ ගන්න මම සත්‍යවාදී මේ පෞල් ප්‍රශ්න තියෙනවා නම් ඒවා මෙහෙමයි මම මුලින්ම සසදලා බලනවා වැරදි කවුද හරි වැරදි කවුද එහෙම නිකන් සල්ලි දුන්න පළියට නිකන් උපදනවා වගේ එහෙම මම කරන්නේ නෑ යාළුවේ සුපිරියට හොයලා බලන ගුරුකම් ශාස්ත්‍ර කරන්නේ අන්න ඒකයි දැන් මෙහෙම කියද්දිත් මේ දේවල් මේ තප්පරෙන් කියලා ඊළඟ තප්පරෙන් වෙනවා නම් හරිද මීට වඩා හරිද මේ විශ්ව මාතාවගෙන් අපිට ලැබෙන්න දෙයක් නෑ යාළුවේ හරිද විශ්ව මාතාවට මම බොහොම ස්තුති කරනවා මට මේ වගේ පෙර නිමිති පෙර කීමේ හැකියාව ලබා දීමේ හරිද මම මේක උපයෝගී කරගන්න තියෙන තමයි මගේ එකම දුර්වලතාවය අයියෝ මගේ අවල දෙන්නේ මේ කොහොමද දැම්පම් මේ දේවාලයක් දානකට බඩුවක් දානවා යවල දෙන්න ඕන එක කියපන් මොකක්ද ඒක ඔහොම යවල දෙන්න පුළුවන්ද කියලා ආපුවම අම්මට මෙන්න මේ පාර ලයිව් ප්‍රෝ මැක්ස් ෆෝම් වෙලා ඕල්ඩ් මොනික්ස් බයිලා එපා මගේ ලයිව් එකේ බයිලා නෙමෙයි සින්දුණත් කියනවා කුණු හරපුණත් කියනවා ඇයි ස්පෙන්සර් මොකද්ද ප්‍රශ්නේ bro what's the problem bro come direct we can talk bro come අල්සාන එක ගහන්න නෑනේ බං ඌ වෙන ආතල්ලයක් ගන්නද බං 2 ස්ටයි නැත්තම් පැනල් එකක් හරි මොකක් හරි ගහන්න ඕෆ් කරා tabeta First blood. ඉවරයි ඒ දෙක ගහනවද මත්තත් දෙක ගන්න රතු පාට එක පොලෝ අඩෝ උනා වෙනම ලක්කී කාර්යය Double kill. උගේ ප්ලේන් ලස්සනයි ඒ අර උඩ ලයිව් ගාලාගෙන ගහනකොට එපා නැති සදු මණ්ඩිට අඩෝ මුද්ද බල ලයිව් බල බල ගහන්න යනකොට පව් බං අඩෝ සදු බල්ලි ඉන්නවද ජැට් එකේ උම්ම හක්කිලිනේ බා දු රෑන්ක් එකේ ලයිව් එකේ කිව්ව කරා මේ මු කනවා මිම්මුයි කනවා අයිස් ඒ මොනවද මේ වන්නේ thank you මොකක්ද ගේම් වල First blood. thank you ඉතිගතෝ thank you මේ ඔබ ගහනව නම් ගහපන් මේ මූ බං 31 වගේ ගහලා මේ දැන් 3ක් කෑවා පිටපන් මොනවද දෙක ඇයි අරිගතෝ ෆ්ලිප් අයියේ මොකද කියන්නේ කම්පැක්ට් එකක් එහෙම දෙනවද පොඩ්ඩක් දෙන්න එහෙම තියෙනවනේ ඉංගියක් අපිට ඉතිපැත්තේ පටන් ගමු ඈ TikTok එකටම බෑ වයිඩිත් පටන් ගන්න ඕනේ FB පැත්තට මොඩ් කෙනෙක් දාන්නලු ඒ වල බලන්න ඕනේ බන් දාලා ඒක ඔය account එහෙම දානකොට මොකද restriction නැති violation ඒ account එකට දාන්න ඕනේ බං ඕකේ zoom ISI ඇයි පචන පරක් මෙහෙමයි මේ කට්ටියගෙන මුඩ පැනල්ලු දැන් මම නම් දන්නේ නැහැ මට කියන්න තියෙන්නේ මට මේ යකාව Discord ගෙනල්ලා emulator එකේ තියෙන අනම්මනම් PC එකේ තියෙන අනම්මනම් බලන්න බෑ මේ ඉන්න වෙලාව තත්ත්වෙත් එක්ක මට ඕව බලන්න බෑ කියන්න තියෙන ස්ට්‍රීමර් කෙනෙක් විදිහට
මෙයාගේ රියල් ප්ලේයින් නම් මෙයා සුපිරි ප්ලේයර් කෙනෙක් මෙයාගේ ප්ලේයින් පට්ට ලස්සනයි මෙයා රියල් ප්ලේයර් කෙනෙක් නා මොකද එහෙම උත්තරයක් දෙන්න වෙන්නේ ගේම් එක දින සිටුේෂන් එකත් එක්ක පට්ට වෝල්ලි ස්පීඩ් පට්ට ලස්සනයි හොඳට පැනල් එකක් දාලා තියෙනවා නම් පැනල් එක හොඳට ප්ලේ කරා කියන්න පුළුවන් නැත්නම් හොඳටම ස්කිල් එකෙන් ප්ලේ කරා කියන්නත් පුළුවන් ඔය දෙකම මම කියනවා හැබැයි ඉතින් කට්ටිය ඔයාලගේ මතය ඉදිරිපත් කරන්න මම කිව්වේ ඔයාලා ඔක්කොටම සාධාරණ උත්තරයක් දැන් ප්ලේ කෙනෙක්ට දෙන්න පුළුවන් කමෙන්ට් එක තමයි යෝග පැනල් නෙමෙයි නම් පට්ට ප්ලේයින් රිස්පෙක්ට් හරිද එච්චරයි Go.